මේ කුඩා සිදුර ඇතුලේ මරණය වගේම දිව්‍ය ලෝකයක් තියෙනවා. තත්පරයක සිදුවන මේ වෙනස් වීමකින් ඔබේ නාසයේ ගල් පකුරක වැදිලා ගැලවිලා යන්න පුළුවන්. හැබැයි මේ කටුක මාර්ගයේ පසු කළ සැනින් ඔබ පිවිසෙන්නේ හාත්පසින්ම වෙනස් මායාකාරී ලෝකයකට. මේ තමයි ඉතාලියේ කැප්‍රි දූපතේ පිහිටි බ්ලූ ග්‍රෝටෝ. මේ ගුහාවට ඇතුළු වෙන්න තියෙන්නේ වතුර මට්ටමට ඉතාම ආසන්න පටු විවරයක් විතරයි. වඩදී බාදිය වෙලාවක මේක ඇතුළට යන එක හරිම මාරාන්තිකයි. ඇතුළට යන්න ඕන නම් ඔබ කුඩා බෝට්ටුවක මෙන්න මේ විදිහට බිම දිගා වෙන්න ඕනි. බෝට්ටුකරු එහි බැඳලා තියෙන දම්වැලක් අල්ලගෙන හරිම අපහසුවෙන් රළ පහරේ වේගය භාවිතා කරලා නිවැරදිම තත්පරයේදී ඔබව ඇතුළට තල්ලු කරනවා. ඒ මොහොත තමයි මේ ගමනේ අවදානම්ම කොටස. නමුත් මේ බියකරු ගමන අවසානයේ ඔබ දකින්නේ අදහාගත නොහැකි දර්ශනයක්. මුළු ගුහාවම විදුලි ආලෝකයකින් වගේ තද නිල් පැහැයකින් දිලිසෙන්න පටන් ගන්නවා. ඔව් මේක කෘතිමා ආලෝකයක් නෙවෙයි. සූර්යාලෝකයේ මුහුදු ජලය හරහා ගමන් කරලා පතුලේ තිබෙන සුදු වැලි තීරය මත වැදී පරාවර්තනය වීමෙන් ඇතිවන ස්වභාවික සංසිද්ධියක්. ආලෝකයේ රතු වර්ණයේ ජලයට උරාගෙන ඉතිරිවන ඒ තද නිල් පැහැ නිසා ඔබ මන්දාකිනියක් මත පාවෙනවා වගේ ඔබට දැනෙනවා. මේක අතීත රෝම අධිරාජ්‍යයේ පෞද්ගලික පිහිනුම් තටාකයක් බවට එරට ප්‍රදේශවාසීන් පවසනවා. ඒක නෙවෙයි. මේ වගේ අපූර්ව නිල් පාට වතුර තියෙන ගුහාවක් අපේ රටෙත් තියෙනවා. ඒ ගැන දන්නේ තරමක් සුළු පිරිසක් විතරයි. හොඳයි. මේ ප්‍රශ්නේ මම අහන්නේ ඔයාගෙන්. මේ දුෂ්කර මාර්ගයේ තරණය කරලා මේ වගේ තැනක් බලන්න යන්න ඔයා කැමතිද? ඒ අභියෝගේ බාර ගන්න අය මේ වීඩියෝ එක ලයික් කරන්න. බැරි වෙලාවත් මේ ගුහාව ඇතුළේදී වඩදිය තත්වයක් ඇති වුණොත් මේ ගුහාවේ දොරටුව වැහෙනවා. ඒ නිසා මේ ගුහාවක් ඇතුළට යන්න මම කැමති නැහැ. කියන අය අංක 1 කමෙන්ට් කරන්න. මම නම් ජීවිතේ එකපාරක් හරි ගිහිල්ලා බලනවා කියන අය අංක 2 කමෙන්ට් කරන්න. මාස ගාණක් කටින් ට්‍රිප් යනවා යාළුවෝ ටික ලංකාවේ නිල්දිය පොකුණ බලන්න යන්න මේ වීඩියෝ එකට මෙන්ෂන් කරන්න. හොඳයි හෙටත් අපි හමු වෙමු මේ වගේම කුතුහලයේ පිරුණු රසවත් වීඩියෝවකින්.